ඇවිල්ලා බලන්න. කියන්නේ මේකට එන්න අපහසු නෑනේ. අයිබුවන් අද අපි මේ යන්නේ බතලේ ගල කන්දට. ඉතින් මම ආයේ මිනුවන්ගොඩට ඇවිල්ලා දෙපත්ගම පාර හරහා ඇවිල්ලා හත්ගම්පලහන්දී දකුණට හැරලා තමයි මම මගේ මගට විස්තර ටික අරන් එන්න. එහෙනම් වැදගත්. ඒක තමයි බඩ වෙන්නේ. ඇත්තටම කියන්න වදන්නේ මේක හරි අමුතු වීව් එකක් තියෙන්නේ. බලන්න කන්දෙන් කන්දට එන වීව් එක එනවා. වව්. පාර නම් ෆුල් ක්ලියර්. ඕන කෙනෙක්ට එන්න පුළුවන්. මම කොච්චර ලස්සනයිද කියලා. බලන්න. පඳුරු. මම හිතන්නේ මේ ගොඩක් මෑතක හදපුවා. කලිනුත් තිබුණා. මම ආවට. හරි සුන්දරයි. ඒ ලයිට් එක උතුමන රැට. එක තොන්නේ නැති. වාව්. Magulo parti. Sෑම. මේ හරිනම් පාටිකුල නෑ. අද පෝයනේ නිවාඩු දවසක්. ඉතින් වැඩි පිරිසක් ඉන්නවද ඇවිල්ලා මේකට.
මේ ඔයගොල්ලන්ට පේන්නේ ඌරා කන්ද පතලේගල්ට ආබුදවක තියෙන කන්ද. මෙතනින් තියෙනවා ලෙන් විහාරය. අපි බලමු ගිහිල්ලා ගල්ලෙන් විහාරය. බලමු මේකට ගිහින්. අක්සන් පරිසරයක් තියෙනවා. මේ බලන්න. උසගස්. හරි ලස්සනයි. මේ බලන්න මේ ලෙන කොයිතරම් ලස්සනයිද කියලා. එතන බීත්ති බැඳලා මේක හදලා තියෙන්නේ. මේ ලොකු ලෙනක් එක්ක තමයි හොඳට පාසුවෙන් ඉන්න කොට දෙන්නේ. මේකෙම ටැංකි බැඳලා තියෙන්නේ. මේ උල්පත් අතර. Hadi. Gitu tinggal kita nalo ke apa ya kan? Aussie pemain. මෙතන බලන්න මෙතනත් දී උල්පත. මම දැන් ඉන්නේ මාවනේ. මාවනේ දීලා වතලේ ගම හරි දෙන්නේ. වතලේ ගම කන්නෝනේ වතලේ ගම මේ වගේ කෙලවරක් නැහැ මේ දිගටම දිග මේ තැන්වල බොම් පාසින් ඉන්න පුළුවන් ඒ බලන්න wow marvelous ඇවිල්ලා බලන්න කියන්නේ මේකට එන්න අපහසු නෑනේ පාර හොයාගෙන දඟලන්න පාර හදලා තියෙන ඉතින් ඇවිල්ලා බලන්න වටිනවා ඔයගලටත් ඒක බලන්න පුළුවන්
පහසුවෙන් පාර තියෙන නිසා. මම මේ ගල වටේටම යන්න පුළුවන්. මේකේ රාවණ දෙයක්. කොට දෙනෙක්ට ඉන්න පුළුවන් මේ වගේ තැනක ගන්න. වාසස්ථාන. යන්න පුළුවන්. ගල වටේට යන්න කොහෙන් කියලා ඉවරනවද දන්නේ නැහැ. කවුරුත් ඇවිල්ලා නැතුව ඉතින් කාලේ. පස්සේ මෙතන එන්නේ. Wow. Marla sai pihi. Anne hadala lagi. Hallo bala. Woo! Sorry down. Kaya sa kaya මේ වගේ ගහ සුන්දරත්වය වනේ ගහේ ඒත් එක බලන්න මේ ගුහා සුන්දර මෙතන අපි ඉන්න පුළුවන් කාට වාව් අපි ඉතින් මේකෙන් තමයි සේරම ඇදලා තියෙන්නේ. මේක ගත්තද යන්න පුළුවන්.
මේ කඳවුර මෙන්න මෙතන කඳවුර බලින් තියෙනවා. එතන හොඳයි ඉඩ තියෙනවා පොළොක් තියෙනවා. ඉතින් බලන්න බලින් මොකේ කඳවුර නේද? මෙතන වලින් අපි ඉන්නේ කඳවුර. තාමත් ඒක බිව් නැහැ අපිට නේද? ටෙන්ට් එක වෙනස් විදිහකට හදුවේ. උඩින් බෑක් කවර් එක කියන්නේ සෙකන්ඩ් ලේයර් එකකුත් තියෙනවා මේකට. ඊ පාරෙන් දෙමුණනේ පොඩ්ඩක්. තරමක් කියන්නේත් තියෙනවා. ඒ උඩේ බලමු මොනවද මේ කම. වාජනේ වැස්ස පාලන හැරෙමු. ඒක වෙලේ. අවුලක් නැහැ දැන් නම්. අද ඉතින් රැයට කන්න තියෙන බිත්තර සෑන්ඩ්විච් එක. ඉතින් මේක ගෙනහපු ගෑස් එක කියලා. ඒකක් හදන්න විතර ගෑස් එක ඉතුරුනේ. ඉතින් ඕක තමයි තත්ත්වය.
නැති වෙයි. ඉතින් මේක තමයි අද රෑ කෑම එක බීතර සැන්විච්. තාම හදලා ඉවර නෑ. අනිත් එකක් හදලා කාලා බලමු. මහ දෙයක් නෑ බීතර සැන්විච් එක. ඉදාගෙන ගියත් පොඩ්ඩක් ඇවිදින්න ආව රෑ. වටපිට බලන්න තාම මීදුම තියෙන සැරට. අන්ද පාර තිබ්බ එකක් කියලා. ඉතින් ඔහොම තමයි කාලේ වුණේ. කොහොමද ඉතින් කලුමුණක තියෙන්නේ? මීදුම් කාලේ වුණා. ඉතින් අපේ නිවහන් hetu දෙනම් මෙමු. එන ගිලෙන්න. සුබ රාත්‍රියක්. ඉතින් මේක තමයි වත්මන් තත්ත්වය මේ වැස්සට ඉවරෙන පාටක් නෑ. යද්ද දැන්ටම හිරුදා එලා ඉතින්. ඉතින් මොකද කරන්නේ? එළියට බෑගෙන දෙන්න නැතුව ඉන්නේ. බලමු ඉතින් තාම ඉන්නනේ. දැන් මෙතන 6යි. Hai. Pero nih, biasa. තත්ත්ව බෑනකයි බෑනකයි අපිට හිරුදා බලන්නම් දෙන්න එළියට බෑගෙන ඉදිකුත් නෑ බලමු ඉතින් තව පහු වෙලා හරි පාරේ එනවා අපි බලමු ආයෙත් එළියට ගියාම ඉතින් අවුල තත්ත්වය මේකයි මෙලෝ දෙන්නම් පේන්නේ නැහැ දැනට ඒකත් සුන්දරයි නේ අබා නිදුව ya අපි ආය හැමෙමු ඉතින් මේ තත්ත්වය වත්මන් තත්ත්වය එනවා comida. Cái hulang kapol lagi kan mana apa nih? Tentu kau deh aneh. Tuh nih ini dia. Wow. Gila ada yang tulis keren.
Yeah. Woo. කෙලවර තියෙන්නේ කෙලිම ප්‍රපාතේ තියෙන්නේ අද අවුපල් තිබුණ තව පොඩි ඒ මාර්ගතියක් තියෙනවා බලන්න කියන්නේ වැහිලා තියෙනවා. තේරෙන්නේ වැහිලා. මේක ඇත්තටම බතලාවේ. නේ. බතලේ. ඉතින් මේ බතලේ ගල්ල ගැන තියෙනවා කතන්දරයක් කියන්නේ. මේ නම වැටුණු විදිහයි. රජ කෙනෙක් දවසක් අඩම යනකොට හම්බෙනවා ඌරෙක්. බතලේ කකා ඉන්න ඌරෙක්. එතකොට කොමාරි දැන් සාමාන්‍යයෙන් මොනවා හරි කෑම කන සතෙක්ට දඩයම් කරන්නේ නැහැ. ආහාරයක් ගන්න. ඉතින් මේ අත්මාට කේන්ති යන. කේන්ති ගිහිල්ලා මේ බතලේ ඌරයි දෙන්නම ගල් කරලා දාන. ගල් පර්වතයක් කරන. ඉතින් මේ බතලේ ගල ඇවිල්ලා මේ බතලේ කකා හිටපු අනිත් මේ හැබැයි තියෙන ඌරා ගල. මේකට ආවදම දින කන්ද. ඉතින් ඒ තමයි ඒ ඌරා. ඒක තමයි ජනප්‍රවාද දෙන්නේ. මාරු කතන්දර දෙන්නේ. ඉතින් මේ රජතුමා ගල් කරලා දැම්මලු මේ ඌරායි බතලාලේ. ඉතින් දායකලා මේක බතලේ ගල කියලා කියනවා. ඒත් එකම මේක නිකන් මෙහෙම දිගට හැඩයන් තියෙන්නේ. මේ කන්ද ටිකක් වෙනස්නේ. මේක ඇත්තනේ බතලාලේ. වෙනු බතලාලේ. ඉතින් මේ අපේ රටේ හැම කන්දකටම හැම දෙයකටම මොන හරි ජනප්‍රවාදයක් යගිරයක් තියෙනවා. පුරා වෘත ජනප්‍රවාදය. මේක රසවත්. ඒ කඳුත් ලස්සනයි. ඒ වටා ගෙතුණු ජනප්‍රවාද තියෙනවා. ඉතින් අර මොකයි කන්ද බලන්නේ නැද්ද ඒකේ තියෙන කරුණු කාරණා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ලස්සනනුත් මාර ඉහළයි ලංකාවේ තියෙන දේවල් ඒ ඔක්කොම තින් ගත්තා. ඉතින් අපේ රටේ කන්තරණය කරන ගියා වෙනමම කිරිනක් කියන්නේ විශේෂයෙන් සම්මතය රාවණ
ආව පාර මතක. එතනින් පල්ලෙහාට බහින්න පුළුවන්. ඒ පැත්තේ මට ආය අර විහාර පැත්තට යන්න පුළුවන්. එහෙම එකක් ඇති. ඉතින් ඔන්න ඔහොමයි බතලේ ගල කියලා නිකන් නම්. එහෙනම් මගේ කඳුරු බැඳපු තැනට ඉස්සරහා තියෙන දර්ශනේ බාහනසයිනේ. මේ වගේ තැනක කඳුරක් බඳිනවා කියන්නේ. ඉතින් මෙතන කඳුරු බැඳලා පොඩ්ඩක් පල්ලෙහාට වෙස්සන් තමයි මේ වගේ තමයි. ඉතින් හොඳයි. ඉතින් ටෙන්ට් එක ගලවලා යන්න කියලා දැන් බැලුවේ කල්පනා. පිටත්තල යන්න තැන දන්නේ මේ වීඩියෝ බොහෝ දුරට පිටින් නම් නවත්තනවා. මේ තමයි තියෙන මේ ඒ තියෙන පන්සල සහායවට භූමිය. උඩ හාමුදුරු නමක් කියනවා. වතුර ගන්න පුළුවන් උඩින්. වතුර අරන් යන්න අවශ්‍ය නැහැ හාමුදුරුවන්ගේ වතුර ගන්න. උල්පත් ජලයක් තියෙන උඩ. නැති හිමිට බෑගෙන යන්න තියෙන 10 මාර වෙලාව බලමු. තව මේක යන්න පහසුවෙන් තිබ්බට පොඩ පෙරසම යන්න පුළුවන් ගල් ඉස්සනවා. වැස්ස දවසට කොහමද ඉස්සනවා. අද දෙපාරක් කියලා. පොඩ පෙරසම යන්නේ පහසු වුණාම අපි හරි පහසුවෙන් යනවනේ. වැඩි හිතන්නේ නැතුව. ඉතින් මෙතනින් සිමෙන්ති පල්ටි එක ඉවර යනවා. අද එක ලිස්සනවා. මෙතනින් ආයෙ පටන් ගන්නවා. මෙන්න මෙහෙම ගල් පඩි වෙලා. අපි ඊට පස්සේ ආයෙත් මග කණු තියෙනවා. ඔහොම තමයි ගමන. ලස්සනයි. බතලේ ගල් සීතල තිබෙන්නේ නැහැ. ඒක තමයි මට හම්බෙච්ච පළවෙනි ගල මෙහෙම රැට සීතල නැහැ. සාමාන්‍යයෙන් කඳවුරු බැන්දාම මේ රැට පොළෙන් සීතල එනවානේ. ගලෙන් සීතල අන්න මේක විතර ගල රස්නේ. ගල රත් වෙලා ඒක රෑ මේ උදේනකුණු තිබ්බා. ඉතින් පොඩි විශේෂත්වයක්ද නැත්නම් ඒ දිනමක් අහනුත් එක්ක වෙච්ච දෙයක් දන්නේ. නැත්නම් ඒ ගලේ මං හිතේ මැද රස්නේ කොහමද දවල්ට ගල් ඔක්කොම රත් වෙනවානේ. මැද රස්නේ අඩු වෙන්නේ ගොඩාක් වෙලා යනවා. ඒ කියන්නේ එහෙම වෙන්නේ නැති. වෙනදා අපි ඉන්නේ එහෙම ගල මැද නෙමෙයිනේ. එක්ක කෙලවරක කැක්ක. ඒ වගේ. බලමු. මෙන්න මේ හරි ලස්සනයි. කුරුල්ලෙක් කෑ ගහනවා. ඉතින් ආවොත් පුළුවන් තරම් විනාශ කරන්න එපා මේ දේවල්. බලන හැමතැනම පේන ඉතින් මම පේන්නන්නේ නැති මම මේ ඒවත් තරම් බහිනවා මේ සුදු පාට එක. නුඹට හතු මේ හතු කන්න දෙන්නේ කියන්න බෑනේ. මෙතන යාට මම ආයි පල්ලයට ගිහින් වීඩියෝ කරන්නේ මේ ගල් ඉස්සන. අනිත් කඳුළට ඇදී ඉස්සන. එහෙනම් පල්ලයට ගිහිල්ලා වැස්ස තාම යනගම ඉතින් එන ඊළඟ වීඩියෝ එක හම්බෙයි. එන ගිහින්